ඔන්න එහෙනම් ඉතින් ගොඩ කාලයකට පස්සේ අදත් කන්ට්‍රවර්ෂල් ටොපික් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක කාලීන ප්‍රශ්නයක් එක්ක කතා කරන්න හිතිච්ච දෙයක්. හරිද නැත්නම් මම මේ හෙන්න වැඩ ගොඩ කීර වෙලා ඉන්නේ. ඒකයි වීඩියෝ කරගන්නත් බැරි උනේ. ඒ ASCII මට ඇත්තටම තරහයි ඔක්කොම එක තමයි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. හරිද? මේ වීඩියෝ එක තමයි දැන් මගෙන් මම ඔය මේ YouTube කෙරුවාවට අමතරව ඒ කියන්නේ මේක මේ නිකන් කරන මගුලන්නේ හරිද ඊට අමතරව මම ගොඩක් දේවල් මගේ පර්සනල් ජීවිතේ කරනවා හරිද බං ඉතින් ඒක කරද්දී ඔය ගොඩක් මම එක එක සෙෂන්ස් එහෙම කරද්දී මේ ඊමණි යන මන මගුල් සම්බන්ධ නෙමෙයි වෙන ඇකඩමික් දේවල් එතකොට එහෙම කරද්දී ළමයින්ගෙන් මම නිකන් අහපුවාම උඹලගේ මොනවද ඉස්සරහට ප්ලෑන්ස් උඹලා මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා ගොඩක් උන්ගේ ඔළුවේ තියෙන දෙයක් තමයි මට එච්චර ලොකු ප්ලෑන් නැහැ මම ඔන්ලයින් මොකක් හරි ගේමක් ගහනවා ඔන්ලයින් සල්ලි හොයනවා එහෙම නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න මට නම් කොහොමද මේ ජොබ් කියන දේවල් හරියන්නේ නැහැ මම ඔන්ලයින් තමයි සල්ලි හොයන්නේ අන්න ඒ වගේ වයිබ් එකේ කතා කරන උන් ටිකක් තමයි දැන් අද කාලේ ඉන්නේ 2007 2008 ඔය පොඩි ඇච්චෝ ගත්තාම ඉතින් එතකොට ඊට අමතරව තවත් ගොඩක් උන්ගේ අම්මලා තාත්තලා අහන දෙයක් තමයි මේ අපේ එකා කම්පියුටර් එකේ ඉන්නේ ඌ ඔන්ලයින් හොයනවා කියනවා සල්ලි හොයපු සල්ලියකුත් නැහැ බයයි මේක ඉගෙන ගන්නෙත් නැහැ ඔන්ලයින් සල්ලි හොයනවා කියලා අන්න ඔය වගේ මයින්ඩ් සෙට් එකක් දෙමාපියන්ගේ ඔළුවේ තියෙනවා. ඉතින් එතකොට අහන දේ තමයි ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්ද? මොකද්ද මූට කරන්න ඕනේ? මූ දැන් ඔහොම හොයලා අන්තිමට මුගේ ඉගෙන ගන්න එක නැති කරගයිද? ඔන්න ඔය වගේ අයිඩියා එකක් දෙමාපියන්ගේ ඔළුවේ තියෙනවා. එතකොට යාළුවත් ඇවිල්ලා මගෙන් අහන සමහර කාලවල මොකද්ද මේකට කරන්න කියලා. ඉතින් ඔන්න ඕක පට්ට ලොකු ටොපික් එකක්. හරිද? හෙන්න කාලයක් කතා කරන්න පුළුවන් ටොපික් එකක් සහ ඇත්තටම කතා කරන්න ඕනේ ටොපික් එකක්. මොකද මේ වෙද්දි ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක. අනේ ඒ නිසා තමයි මම මේක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ මොකද තනියම එක එකාට ඔයා මෙහෙම කරන්න ඔයා මෙහෙම කරන්න කියන්නේ යනවට වඩා මට ලේසි වීඩියෝ එකක් කරලා ඔක අතාරින එක. එතකොට මොකෙක් හරි ආයෙ ඇහුවොත් ඒකට ලින්ක් එක යවන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් අපි බලමු මෙන්න මේ ඔන්ලයින් සල්ලි හොයලා. ඒ කියන්නේ ඉගෙන ගන්න නැතුව ඔන්ලයින් සල්ලි හොයලා ගොඩ යන්න පුළුවන් කියන අදහස කොහෙන්ද ළමයින්ගේ ඔළුව වලට එන්නේ කියලා. කොහෙන්ද මේක ප්ලාන් කරලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටම ප්ලාන් කරලා තියෙන්නේ ඔන්ලයින් කෝස් කාර්යෝ ටික. ඒක පිළිගන්න ඕනේ. දැන් මොකද අපේ ලංකාවේ ඉන්න ඔලොමොට්ටලේ ටිකක් උන් හිතාගෙන ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හරි එහෙම නැත්නම් සක්සස් කියන එක කියන්නේ සාර්ථකත්වය කියන්නේ මේ Honda Civic එකක් වගේ එකක් කියලා. ඒ කියන්නේ ඌ කොහෙන් හරි ෆිනෑන්ස් කරලා හරි කමන්නේ නැහැ Honda Civic එකක් ගත්තා නම් අන්න ඌ සාර්ථක මිනිස්සෙක්. ඌ ගැන හැලී ලියනවා, ඌ ගැන වීඩියෝ දානවා TikTok එකේ, ඌ ගැන මොටිවේෂන් පෝස්ට් ලියනවා. එහෙම ඔලොමොට්ටල ටිකක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ වාහනයක් ගන්න එක හරි Honda Civic එකක් හරි V8 එකක් හරි මොකක් හරි ගන්න එක තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. එහෙම නැත්නම් ඒක තමයි සාර්ථකත්වය කියලා හිතාගෙන ඉන්නේ. ඒක සාර්ථකත්වය ගැන අපි වෙනම කතා කරමු. ඒක වෙනම ටොපික් එකක්නේ. හැබැයි එහෙම හිතන් ඉන්න ඔලොමොට්ටල ටික. අන්නේ ඔලොමොට්ටලෝ ටික ටාගට් කරලා මේ කෝස් කාර්යෝ ටික පෙන්නනවා. හරි. උඹලට Honda Civic එකක් ගන්න ඕනේ. වරෙන් මගේ කෝස් එකට. වරෙන් මගේ ඊමණි කෝස් එකට. වරෙන් මගේ ඩ්‍රොප් ෂිපින් කෝස් එකට. ඔන්න ඔහම මෙන්න මේ ගුරෝ ටික පෙන්නනවා. මගේ කෝස් එකට ඇවිල්ලා කිසිම දෙයක් ඉගෙන ගන්න නැතුව කිසිම නොලෙජ් ගන්න නැතුව ලේසියෙන් සල්ලි අම්බ කරන්න පුළුවන්. ඔන්ලයින් කියන්නේ හරි ෆ්‍රී මනි කියලා ඉන්නේ එහෙම දෙයක් පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න ඔය බබල් එකට අවු වෙලා තමයි අපේ උම්මේ ඔන්ලයින් සල්ලි හොයන්න යන්නේ නැතුව කිසිම අර ඉන් ඩෙප් දෙයක් දැනගෙන එහෙම නෙමෙයි කියන්නේ. සමහරු ඉන්නවා දැන් මං කියවන අර පොඩි උම්මට කියලා දෙනවා ඔන්ලයින් සල්ලි හොයන උන් ඔන්ලයින් සල්ලි හොයනවා කියලා කියනවා. හැබැයි උන් දන්නේ ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නේ මොකද්ද කොහොමද සල්ලි හොයන්නේ තියෙන්නේ උන් හිතන්නේ නිකන් ඔන්ලයින් ඕනේ තරම් සල්ලි තියනවා හොයන්න තියෙන්නේ හංගල නැහැ සල්ලි හොයන්න. හරිද? ඔන්ලයින් සල්ලි හොයන්නත් ඉගෙන ගන්න ඕනේ බං. හරිද? ඉතින් මම අද කතා කරන්න මේන්ලි කතා කරන්නේ ඉගෙන ගන්නවද ඔන්ලයින් සල්ලි වෙනවද නැත්නම් මේ දෙක බැලන්ස් කරනවද කියන තැන මොකද්ද හොඳම ඩිසිෂන් එක කියලා ජීවිතේ. හරිද? ඉතින් ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන්න යන්නේ උන් මම මේ උඹට මුලින්ම කිව්වා මේ වීඩියෝ ටිකක් දිග වෙයි. ඔබලා මේක පොඩ්කාස්ට් එකක් හරි මගේ මූණ දිහා බලන් ඉන්න ඕනේ නැහැ. පොඩ්කාස්ට් එකක් විදිහට හරි අහපන්. සහ මේක උඹලගේ නංගිලි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ සීන් එකට යන්නේ තාන ඉන්න එකට පෙන්නපන්. මොකද උටත් මේක ඔලුවට යයි කියලා මට හිතෙනවා. මොකද මේ දැන් ඉන්නේ උන් මෝඩියෝ නෙමෙයිනේ. ටිකක් දෙයක් තේරුම් ගන්න පුළුවන් ඒ. හරිද? ඉතින් කොහොම හරි උඹලා මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේ ඔන්ලයින් සල්ලි හම්බ කරනවා කියන්නේ කියන එක. උඹලා හොයන්න ඕනේ කොහොමද ඔන්ලයින් සල්ලි හම්බ කරන්නේ. දැන් ඔය කියන වගේ ට්‍රේඩින් වලින් හම්බ කරන්න පුළුවන්. ඔය කියන වගේ ඩ්‍රොප් ෂිපින් වලින් හම්බ කරන්න පුළුවන්. දැන් ඔය කියන අයියා ඔය කෝස් කරන අයියා ඇත්තටම මේ වගේන්ද හම්බ කරන්නේ. ඊළඟට ඔය සිවික් එක ගත්ත එක කොහොමද සිවික් එක ගත්තේ? ඇත්තටම මේ වගේ හම්බ කරලාද ගත්තේ නැත්නම් කෝස් එකට ළමයින්ගේ සල්ලි වලින්ද ගත්තේ? ඊළඟට ඇයි අයියා මෙච්චර කට කැන්නකම් අපිට උදව් කරන්න හදන්නේ? ඉතින් ඔය වගේ දේවල් අරහා ගිහිල්ලා උඹලා මේ ඇනලිටිකලි හිතන්න ලොජිකලි හිතන්න ඕනේ මේ ඇයි ඒ කියන්නේ මේ දේ මෙච්චර පුෂ් කරන්නේ ඇයි මෙයාලා. ඒ කියන්නේ මේකෙන් ඇත්තටම සල්ලි වන්න පුළුවන්. ඒතකොට සමහර දේවල් තියෙනවා. සමහර ඔන්ලයින් ඊමණි මෙතඩ්ස් තියෙනවා. ඒව ඇත්තටම බොරු කියලා හිතනවා. ඒ වගේම සමහර ඔය ඔන්ලයින් කෝසස් තියෙනවා. උන් පිරමීඩ් ප්‍රොමෝට් කරනවා. තමන්ගේ කෝස් එක හරහා. ඒතකොට උඹලට තේරෙනවා හරි මේක පිරමීඩ් එකක්. මේවෙන් ඇත්තටම සල්ලි වන්න බෑ. මේ අයියලා මේ ආදරේට අපිට කරන දේවල් නේ. ඔන්න ඔය වගේ උඹලට සමහර ඊමණි මෙතඩ්ස් තියෙනවා.
තමන් ලොජිකලි හිතලා බැලුවොත් තමන්ගේ මොලෙත් එක්ක තමන් හිතලා බැලුවොත් තමන්ට හිතා ගන්න පුළුවන් ඒවා හලලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මේවා හරියන වැඩ නෙමෙයි කියන එකෙන් ඔබලට හලලා දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගොඩක් මේ e-money course කරනවා කියලා binary derivative වගේ platform promote කරනවා, option trading promote කරනවා, 1xbet වගේ gambling promote කරනවා. උඹලට මොලේ තියෙනවා නම් උඹලට එතනම මේ දේවල් හලලා දාන්න පුළුවන්. හරි gambling කියන්නේ මෙහෙම දෙයක්. මේ option trading කියන්නේ මෙහෙම දෙයක්. ඒතර මේ දේවල් වලින් ඇත්තටම දීර්ඝ කාලීන සල්ලි හොයන්න බෑ. හැබැයි short term අපිට හිතනවා අපි සල්ලි හොයනවා කියලා. හැබැයි අපිට දීර්ඝ කාලීන මේ වගේ සල්ලි හොයන්න බෑ. ඒ හින්දා මම මේව කරන්න හොඳ නැහැ. මේ වෙනුවෙන් මම විනාඩියක්වත් වැය කරන්න හොඳ නැහැ. මේ වෙනුවෙන් මම මේ course කාර්යයට සල්ලි දෙන්න ඕනෙත් නැහැ. අන්න එහෙම හිතලා Tamanට පුළුවන් මේ දේවල් හලා ගන්න. ඉතින් ඇත්තටම දැන් ඔය අවුරුදු 16 17 15 ඉන්න එකෙට ඕක හලා ගන්න තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ අයි course එකේ අයියා civic එකක් පෙන්නලා මේක ගන්න මගේ course එකට වරෙන් කියලා හිතනවා නම් අන්න ඒක පස්සේ blindly යනවා නම් ඒකෙන් කියන්නේ තාම උඹලගේ මොලේ වර්ධනය වෙලා නැහැ කියන එක. හරිද? ඉතින් හොඳම දේ තමයි පළවෙනිම දේ උඹලගේ මොලේ වර්ධනය කරගන්න. ඒකට තියෙන හොඳම විදිය තමයි ওই structured education system එක. හරිද? ඒ ලංකාවේ මේ පාසල් අධ්‍යාපන ක්‍රමය ওই විදියට කියලා උඹලට පුළුවන් උඹලගේ මොලේ ටිකක් වර්ධනය කරගන්න. ඊට පොඩ්ඩ අඩුම ගානේ ලොජිකලි හිතන්න. හරිද? ඒ කියන්නේ මේක හරි. මොකෙක් හරි ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනල්ලා හරි වාගේ සල්ලි මන් ඩබල් කරලා දෙනවා ඊළඟ අවුරුද්දේ. කියනවා නම් උඹලට ලොජිකලි හිතන්න පුළුවන් නේ මූ කොහොමද පැලයක් හිටවලා ලබන අවුරුද්දේ ඒ පැලෙන් අස්සන්නත් අරගෙන ඒකෙන් මොකක් හරි අද ප්‍රොඩක්ට් බයි ප්‍රොඩක්ට් එකක් හදලා මට 100 200ක රිටර්න් එකක් දෙන්න. අන්න ඒ වගේ ලොජිකලි හිතන්න පුළුවන් තත්ත්වයට උඹලා පත් වෙන්න ඕනේ. ඉතින් එහෙම පත් වෙන්න පුළුවන් උඹලට ඇත්තටම හොඳ ස්ට්‍රක්චර්ඩ් එඩියුකේෂන් සිස්ටම් එක ඉගෙන ගත්තොත් හරිද? ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි මම කියන්නේ O level කියන්නේ විෂයන් 9 නේ තියෙන්නේ නේ. තාම 9 නේ මං හිතන්නේ. ඉතින් මේ 9 ගොඩ දාගන්න. ඊළාට A level විෂයන් 3යි තියෙන්නේ. ඔය 3 ගොඩ දාගන්න. ඊට පස්සේ බලන්න කැම්පස් යන්න ඒක මේ කාලේ නාස්තියක් කියලා හිතනවා නම් අඩුම ගානේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් හරි කරාම මේ ඔය ෆ්‍රී මේ හයිබ්‍රිඩ් ක්‍රමයට තියෙනවා. දැන් ඔන්ලයින් කරන්න පුළුවන්. එහෙම සිස්ටම් තියෙනවා. අවුරුදු 2-3 ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මොකක් හරි ස්ට්‍රීම් එක. ඒ කියන්නේ සයන්ස් නෙමෙයි මම කියන්නේ මේ accounting ඔය ඕනේ පැත්තකින් පොඩ නොලෙජ් එක ගන්න බලපන්. තියරිටිකල් නොලෙජ් එක ඒ පැතිවලට අදාළ. ඒක මාරම වැදගත් වෙනවා ජීවිතේ. අනික උඹලා හිතපන්. උඹලට ඔන්ලයින් ඉගෙන ගන්න ඔන්ලයින් මැච් එක ගන්න බැරි වුණා කියලා. කියන උඹලට ඔන්ලයින් සල්ලි වන්න බැරි වුණා ඔන්ලයින් මොකක් හරි මෙතඩ් එකකින්. හැබැයි උඹලට අවුලක් නැහැ නේ. උඹලා এডুকেෂන් එක තියෙනවා. උඹලට ගේමක් ගහන්න පුළුවන් මේ පැත්තේ. උඹලා හිතපන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් කරලා දිනනවා. උඹට මේ පැත්තේ යන්න පුළුවන්. ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන්. මේ පැත්තේ මොකක් හරි හොත කම්පැනි එකක වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ඒතකොට උඹට බෑකප් එකකුත් හැදිලා තියෙනවා. ඉතින් පළවෙනි දේ මම කියන්නේ ඉගෙන ගත්ත නැති උන්ට මේ ලෝකේ කොහෙවත් සර්වයිව් වෙන්න බෑ. අඩුම තරමේ ඔය කියන ගොබ්බ කෝස් කාර්යයකින්වත් උඹට සර්වයිව් වෙන්න බෑනේ. ඒ කියන්නේ උඹ දැන් කෝස් කාර්යයකට අහු වුණා කියන්නේ එතනම උඹ ලොකු ගාණක් නැති කරගෙන ඉවරයි. එතනත් උඹ සර්වයිව් වෙලා නැහැ. ඉතින් ඒ නිසා උඹලට පළවෙනි දේ සල්ලි හොයන්න කලින් තමන්ගේ තියෙන තල්ලි ටික රැක ගන්න ඕනේ. තමන්ගේ තියෙන වත්කම් ටික සර්වයිව් කර ගන්න ඕනේ. ඉතින් ඒකට හොඳම දේ තමයි තමන් බුද්ධිමත් වෙන එක. ඉතින් තමන් බුද්ධිමත් වෙන්න ඕන නම් ඔය O level එහෙම කරපන්. හරිද? ඉතින් O level කෙලවගෙන ගොඩ කියපුන් ඕන තරම් ඇති. හැබැයි එහෙමයි කියලා උඹ O level කෙලව ගත්ත කියලා උඹ ගොඩේයි කියලා කියන්න බෑ 100%ක්. හරිද? ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ඉගෙන ගන්න එක පළවෙනි දේ. ඉතින් දෙවෙනි පොයින්ට් එක තමයි දැන් මම පර්සනලි කරපු දෙයක්. ඉතින් මමත් ඉගෙන ගන්න ගමන් ඔන්ලයින් සීන් එකේ දේවල් try කරා. ඉතින් ඒක ඇත්තටම කරන්න පුළුවන් ප්‍රැක්ටිකලි. කියන්නේ උඹලා මේ ඉගෙන ගන්න නැහැ මම ඉගෙන ගන්න නැහැ මම 8-5 ජොබ් කරන්න මේ ඉගෙන ගන්න ඕනේ නැහැ මම කිව්වේ. ඇනලිටිකලි හිතන්න උනත් ඒ කියන්නේ මේවා මේ ලොජිකලි මේවා හිතන්න උනත් Tamanට යම්කිසි අධ්‍යාපනයක් ඕනේ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා ඉගෙන ගන්න. හරිද? නැත්නම් උඹ ජොබ් එකක් කරනවා කියලා හිතාගෙන ඉගෙන ගන්න එපා. ඉතින් Taman මේ ස්ට්‍රක්චර්ඩ් එඩියුකේෂන් එක ගන්න ගම අනිත් පැත්තෙන් තමන්ගේ දේවල් බලපන්. මම ඉගෙන ගන්න ගමන් මම 9 වසරේ 10 වසරේ ෆ්‍රීලාන්සින් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ උඹලටත් පුළුවන් උඹලා ඉගෙන ගන්න ගමන් තමන්ගේ මොකක් හරි සයිඩ් හසල් එකක් පටන් ගන්න. තමන් ඔන්ලයින් earn කරන්න හිතාගෙන ඉන්නවනේ ඒ දේ පළවෙනි ස්ටෙප් එක ගන්න. ඔන්ලයින් ස්ටෝර් එකක් හදනවනේ ඒක කරන්න. එහෙම නැත්නම් තමන් මොන හරි ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක වැඩ කරන්න හිතනවා ඒක කරන්න. තමන් මයික්‍රෝ ජොබ්ස් මොනවා හරි කරනවා නම් ඒක කරන්න. එතකොට තමන්ට අමතර ඉන්කම් යන්නේ. සහ තමන්ට ඒක ගැන තියෙන නොලෙජ් එකත් වැඩි වෙන. ඒ කියන්නේ අලුතෙන් එන ටෙක්නොලොජිස් ගැන තමන් දැනගන්නවා. මොකද මේ ටෙක්නොලොජිස් එක්කම දිගටම ඉන්න ගියාම මොකද නැහැ සමහරක් වෙලාවට උඹලා O level A level ඔක්කොම ඉවර කරලා එද්දී ටෙක්නොලොජි එක අර ඔයාලා 11 12 හිටපු ටෙක්නොලොජි එකට පට්ට වැඩි. එතකොට Tamanට කිසිම අප්ඩේට් එකක් නැහැ මේවා කොහොමද මේ වුණේ මොනවද මේ දැන් අලුතෙන් e-money methods ඒ මොනවද දන්නේ. හැබැයි ඔයාලා ටික ටික ඒ කියන්නේ ඔයාලා දැන් 11 පන්ති ඉන්නවා නම් ඔයාලා කවදා හරි ග්‍රැජුවේට් වෙන කාලේ ඔයා ඒ වෙනකන් තියෙන අප්ඩේට් ටික ඔයා දන්නවා. ඒ වෙනකන් තියෙන e-money methods ටික දන්නවා. ඔයා සමහරත් ගොඩක් දේවල් try කරලා තියෙන බල. දැන් උදාහරණයක් මම බාගපණ්ඩිතය වගේ මෙතන ඉඳන් කියවන්නේ මම මේ වෙනකන් තිබ්බ ගොඩක් e-money methods try කරලා තියලා ගොඩක් ඒවාගේ සල්ලි හොයලා තියලා ගොඩක් ඒවා සල්ලි නැති කරගෙන තියලා. ඉතින් මේ දේවල් එක්ස්පීරියන්ස් එක තමයි මාත් මෙතන ඉඳන් කියන්නේ. ඉතින් ඒ වගේ
උඹලට පුළුවන් ඉගෙන ගන්න ගමන් මේ දේ try කරන්න. ඉතින් ඊළඟ දේ තමයි උඹලට ජීවිතේ බෑකප් එකක් තියෙන්න ඕනේ. තමන් හැමෝම මෙතන ඉන්න හැම එකම බලාපොරොත්තු වෙනවා ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක. එහෙම නැත්නම් සක්සස් වෙන්නනේ. ඉතින් සක්සස් වෙන්න නම් හොඳම දේ තමයි තමන් බෑකප් එක යන එක. දැන් උදාහරණයකට උඹලේ කෝස් එකේ ට්‍රේඩින් කෝස් එකේ අයියා බලපන්. ඌ සිග්නල් විකුණනවා. කෝස් එකට අමතරව සිග්නල් විකුණනවා. උගෙන් අහපුවම ඇයි ඔයා ඔච්චර සල්ලි හම්බ කරනවා නම් ඇයි ඔයා සිග්නල් විකුණන්නේ කියලා අහපුවම උග දෙන කොමන්ට් උත්තරේ මොකද්ද? හරි මං ට්‍රේඩින් වලින් සල්ලි හම්බ කරන හැබැයි මට ඕනේ මගේ ආදායම වැඩි කරගන්න. ඉතින් ඒ නිසා මම සිග්නල් උත් දෙනවා කියලා. ඉතින් ඕක තමයි ඕක නම් බොරු කතාවක් හරිද ඒ වුණාට මේ. ඕකනේ ඇත්ත කියන්නේ උන්. ඉතින් ඕකේ තියෙන කෝ එක තමයි තමන්ට කොච්චර ආදායම් හම්බුණත්, තමන්ට කොච්චර දැනුම තිබ්බත්, තමන් කොච්චර එඩියුකේට් වුණත් තමන්ට තව බෑකප්ස් තියෙන්න ඕනේ. තමන්ට බෑකප්ස් තියනවා කියන්නේ තමන්ගේ දේවල් හරි ලේසි. දැන් උදාහරණෙට මම දැන් මට මගේ එක බෑකප් එකක් තමයි මේ YouTube channel එක. මට channel එකක් තියෙනවා. මට audience එකක් පොඩි හරි ඉන්නවා. මම මේක ටික ටික grow කරගන්නවා. ඉතින් ඒකෙන් මට පොඩි බෑකප් එකක් තියෙනවා. මට audience එකක් ඇදිලා තියෙනවා. අන්න ඒ වගේ තමන්ට පුළුවන් මේ education එක කියන එක බෑකප් එකක් විදිහට තියාගන්න. ඉතින් උඹලගේ ගෙදර නිකන් අම්මට සිරිවෙන්න සල්ලි තියනවා නම් කියන්නේ උඹ ජීවිත කාලෙම මොකුත් නොකර උඹට උඹ අර කියන ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක උඹට ගත කරන්න පුළුවන් නම් අවුලක් නැහැ. එහෙනම් උඹ කැමති ජීවිතයක් ගත කරපන්. ඒක නෙමෙයි මං කියන්නේ මිඩ් ක්ලාස් එවුන්ට ඔය මිඩල් ක්ලාස් එවුන්ට කියන්නේ සහ එතනින් පල්ලෙහා ලෙවල් එකේ එවුන්ට උඹලට හොඳම දේ තමයි ගොඩ යන්න ඉගෙන ගන්න එක. මොකද දැන් අපි හිතමු දැන් මම ඔන්ලයින් සල්ලි වෙනවා කියලා. හරි අපි හිතමු මම හොඳ YouTube brand එකක් හදලා තියෙනවා. දැන් මගේ මේ channel එකෙන් උඹ හිතපන් මාසෙට $5000ක් විතර එන channel එකක් මේක. අවුලක් නැහැ නේ මට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමන් මම ඉගෙනගෙන මම විසිටින් ලෙක්චරින් කරනවා. ඒ පැත්තෙන් මම සෙෂන්ස් කරනවා. එහෙම නැත්නම් මම කම්පැනි එක වැඩ කරනවා. ඉතින් ওই දේවලුත් එක්ක උඹ හිතපන් අතන $5000යි මගේ අර අමතර වැඩ වලින් මට $2000ක් විතර මාසෙට එනවා කියලා. ඉතින් ඒතකොට $7000 කියන්නේ මගේ ඉන්කම් එක වැඩි වෙලා තියෙනවා. ඉන්කම් එක වැඩි වෙලා තියෙන්නේ මොකද? මම එඩියුකේට් නිසා. ඒ කියන්නේ මට එඩියුකේෂන් කියන බෑකප් එක තිබ්බ නිසා. සහ හිතපන් මගේ channel එක මොකක් හරි මම වැරදි මොකක් හරි පොලිසි වයලේෂන් එකක් කරලා හරි මොකක් හරි ඉඳන් මට මගේ channel එක නැති වෙනවා. ඒතර මගේ තිබ්බ එකම ඉන්කම් සෝස් එක $5000 මට නැති වෙනවා. හැබැයි නැති වුණත් මම ජීවත් වෙන එකට මට බලපෑමක් කරනවද නැහැ. මොකද මට අනිත් සෝසස් ටික තියෙනවා. මට එඩියුකේෂන් එක තියෙනවා. මට ඕන ඊට වඩා හොඳ කම්පැනි එක වැඩකට යන්න පුළුවන්. ඉතින් අනිත් දේ උඹලා හිතලා බලපන්. දැන් ඔතන කවුරු හරි එකෙක් ඉන්නවා O level fail වෙච්ච එකෙක් ඔන්ලයින් සල්ලි හොයන්න හම්බ කරන්න එනවා. ඌට ඒක කෙලවුණොත් එහෙම ඌට ඒක හම්බ කරගන්න බැරි වුණොත් සා ඌ ඉතපන් කෝස් එකකට යනවා කියලා 15000ක් විතර දීලා අමාරුයි. ඒ කෝස් එකට කියලා ඒකෙන් ගත්ත දේකුත් නැතුණත් අන්තිමට 15000ක් නැහැ. ඌට ඒ ලෙවලුත් නැහැ, O levelුත් නැහැ, ඉගෙන ගත්ත දේකුත් නැහැ, මොකුත් නැහැ. අනාතයි. කුලි වැඩක් කරන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් එවුන් ගොඩක් ඔය O level fail මම අර කලින් ගත්ත උදාහරණයක් ගනින්කෝ. ඔය කෝස් සමහර බොරු කෝස් තියෙනවානේ. ඒ බොරු කෝස් කාර්යයකට අහු වෙනවා කියන්නේම එතනම ඌ පරාද වෙලා ඉවරයි. ඉතින් ගොඩක් ඔය O level fail වෙච්ච හරි A level fail වෙච්ච හරි අර ඉගෙන ගන්නේ නැතුව ඒ පැත්තට යනවුන් ගොඩක් ඔතනදීම පරාද වෙලා ඉවරයි. ඒ කියන්නේ කෝස් කාර්යයට අහු වෙනවා කියන්නේ එතනින්ම ඌ පරාද වෙලා ඉවරයි. ඉතින් එතනින් යට උට හිමනි වල ගේමක් ගහන්න බෑ හරිද? ඉතින් ඒ නිසා මම උඹලට කියන්නේ O level A level fail වෙන එක e-money වලට හරි online earning වලට මට එන්ඩ හරි සුදුසුකමක් කරගන්න එපා. ඒක සුදුසුකමක් නෙමෙයි හරිද? දැන් ගොඩක් කෝස් කරගලා වා ඒ O level failed. එහෙනම් එන්න අපි ළඟට අපි උගන්වන්නම් ගොඩ යන හැටි කියලා. එහෙම බයිලා මේක අස්සේ නෑ හරිද? මේකේ ඉන්න ස්මාර්ට් මිනිස්සු ටිකක් ඔන්ලයින් සල්ලි හොම් කරන්න. දැන් මගේ හොඳම උදාහරණය මගේ ඉන්න ෆ්‍රීලාන්ස් අවුරුදු 6ක් විතර ෆ්‍රීලාන්ස් කරන එක්කෙනෙක් මාරම විදියට සල්ලි හම්බ කරලා තියෙනවා. උඹලා මේ සෝෂල් මීඩියා වල ඕනේ තරම් දැකලා ඇති ඌ ගැන. ඔය උඹලගේ හීන තියෙන වාහන 3ක් විතර උට තියෙනවා. ඉතින් එතකොට හැබැයි උට ඒ අනිත් පැත්තේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා. ඌ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තව සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ඉන්නවා මම දන්න. ඌත් ෆ්‍රීලාන්ස් කරන්නේ. ඌ අවුරුදු 3කින් විතර ලොකු ගේමක් ගහපු එකෙක්. ඉතින් ඒ වගේ ඉක්මනට ගේම් ගහන අය තියෙනවා මේ এডুকেෂන් එකත් එක්ක. ඉතින් මෙයාලත් ඇත්තටම දැන් ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනේර් ඩයල් එක ගත්තාම ඌ ජොබ් එකක් කරනවා. ජොබ් එක කරන්නේ හිතා ගන්න බැරි තරම් අඩුපඩියකට. හරිද? ඒ කියන්නේ ඌ ෆ්‍රීලාන්සින් වලින් හම්බ කරනවට වඩා හිතා ගන්න බැරි අඩුපඩියකට කරන්නේ. හැබැයි ඌගේ වීකෙන්ඩ්ස් වල ඌට හම්බෙන හොලිඩේස් වල සහ ඌගේ ජොබ් එක ෆ්ලෙක්සිබල්. ඒ කියන්නේ ඌට වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ කරන්න පුළුවන්. එතකොට ඌ ඒ වැඩ බෙදාගෙන ඌ ගානට ෆ්‍රීලාන්ස් එකෙන් අල්ලගෙන යනවා. ඉතින් ඒකෙන් ඌගේ ඉන්කම් එක මාර විදිහට වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ උඹලට මේ এডুকেෂන් වලිනුත් ගේමක් ගහන්න පුළුවන්. හරිද? ඒක ඒ කියන්නේ අනිත් මම නිකන් දැන් ආපු නිකන් එක්සැම්පල් එකක් කියන්න. අනිත් දේ තමයි දැන් උඹලා ගොඩක් ඔය සක්සස් ස්ටෝරි බලන ඉන්ස්පයර් වෙන්නේ දැන් ඔය Facebook එකේම යනවා. ඒ O level fail වෙච්ච එකෙක් මොකක් හරි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගෙන ඌ ඔන්න බෙන්ස් එකක් ගෙනල්ලා. සුපිරි. හරිද? ආයේ පෝස්ට් දාන නැති වෙන්න ඌ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගෙන අවුරුදු 25 දී බෙන්ස් එකක් ගෙනල්ලා. හරිද? හොඳයිනේ. හැබැයි අවුරුදු 25න් බෙන්ස් ගෙනාවු කොච්චර CEO ලා CFO ලා accountant ලා
ඊළඟට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කොච්චර ඉන්නවද? හරිද? හැබැයි අර එක ස්ටෝරි එක විතරයි යන්නේ. මොකද ඒක තමයි අපිට හිට් වෙන්නේ. මොකද ඒක අපිට හෝප් එකක්. ඒකට දැන් මෙතන ඉන්නවා නම් O level fail වෙච්ච එකෙකුට හෝප් එකක් ඒක. අන්න ඔය හෝප් එක තමයි යන්නේ. ඒ අර එතනින් එහාට ගියාම රියැලිටි එක මාර වෙනස්. හරිද? එතනින් එහාට 10 ගාණක් ඇති. අවුරුදු 25න් බෙන්ස් ගත්ත ඉගෙන ගත්තේ උන්. හරිද? ඉතින් ඒ නිසා එහෙම අර හෝප් එකට රැවටෙන්න එපා. ගොඩක් කෝස් කාරේ ඔන්න ඔය හෝප් එක තමයි දෙන්නේ. කියන්නේ කිසි දෙයක් දෙන්නේ නැහැ නේ. උඹලා හොඳට හිතලා බලපන්. කවුරු හරි eBay අපිට ට්‍රේඩින් කියලා ට්‍රේඩින් කෝස් කාරෙක් උඹට කියනවා එන්න ඌ ළඟට. ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. හැබැයි ඌ කියන්නේ මොකද්ද? එන්න මල් ළඟට මං වාඩු ගන්නන්නම් වාහනයක් ගන්න. ඌ හෝප් එකක් දෙන්නේ ඔබට වාහනයක් ගන්න. ඔබලා ෆ්‍රී ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකට යන්න මං උදව් කරන්නම් කියන එක. හෝප් එකක් දෙන්නේ නැතුව ඌ කියන්නේ මේ බලපන් මගේ පෝර්ට්ෆෝලියෝ එක මේ මම මෙහෙමයි සල්ලි එව්වේ මම වාහනේ ගත්තේ මෙන්න මේ විදිහට කියලා ඌ ක්ලියර්ලි පෙන්වන්නේ නැහැ ඔබට. ඌ ගත්ත වාහනේ ගන්න අනිවාර්යෙන් උඹලගේ එන කෝස් එකේ සල්ලි වලින් හරිද? නැතෝ ට්‍රේඩින් කරලා තටලබ්බකින් නෙමෙයි. ඉතින් හැබැයි උන් ඒක කරන ගමන් කරන්නේ මොකද? උඹලට හෝප් එකක් දෙනවා. ඒ හෝප් එක පස්සේ තමයි හැම වෙලේම අපේ උන් යන්නේ. ඉතින් ඕම කියලා අන්තිමට නන්නත්තර වෙනවා. ඉතින් දැන් ගොඩක් උන්ට හිතෙන්න පුළුවන් මම උඹලව ඩිමෝටිවේට් කරනවා කියලා. ඉතින් ඇත්තටම නෑ. මම මේ කරන්නේ උඹලට මේ ලේසියෙන් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියන හෝප් එක. එහෙම නැත්නම් මේ එක එක උඹලගේ ඔළුව වල ප්ලාන් කරන්න යන දේවල් ඇත්ත නෙමෙයි කියලා කියන එක. ඉතින් ඇත්තටම මචං රියැලිටි එක මාර වෙනස්. ඔන්ලයින් සල්ලි හම්බ කරපුන්ගේ ගේ ඇතුලෙන් උන් ගහලා තියෙන ගේම දැක්කොත් එහෙම උඹලට ඒක හිතා ගන්න මම කියන්නේ ඔය කෝස් කාරෝ නෙමෙයි. හරිද? මම කියන්නේ ඇත්තටම මැච් එකක් ගහපු යෝ ගහලා තියෙන දේවල් කාලා තියෙන කටු කොච්චර මේක ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවද මේ හැමදේම එක්ක උඹලට තේරෙයි. මේක මේ අර O level fail වෙච්ච කෙට්ට ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් විදිහක් නෙමෙයි. මේකත් ස්මාර්ට් ගහන්න ඕනේ ගේම් එකක්. ඉතින් ඒ ස්මාර්ට් ගහන ගේම් එකේ එක බෑකප් එකක්. ඒ කියන්නේ එක පියවරක් තමයි තමන් හොඳට එඩියුකේට් වෙන එක. මොකද තමන් එඩියුකේට් වුණොත් තමන්ට ලේසි දේවල්. ඒ කියන්නේ තමන්ට දැන් උඹ නිකන් උඹලා හිතලා බලපන්. හරිද? මේ සරලවම කියන්නේ. හරිද? උඹලා ට්‍රේඩින් කරනවා කියලා හිතපන්. තමන් ජොබ් එකක් කරන මොකක් හරි කරලා හොයාගත්ත ෆන්ඩ් ටික දාලා දැන් ට්‍රේඩින් කරනවා. දැන් ට්‍රේඩ් එකක් දැන් උඹලා හිතපන් දෙන්නේ දෙපැත්ත ඉන්නවා. එකෙක් ඉන්නවා O level fail වෙලා ට්‍රේඩින් කරන එකෙක්. කොහෙන් හරි අම්මෙන් හරි කාගෙන් හරි සල්ලි ඉල්ලගෙන. අනිත් එකයි ඉන්නවා හොඳට ඉගෙනගෙන හොඳටම ඉගෙනගෙන ඌ ජොබ් එකක් කරලා සල්ලි හොයලා ට්‍රේඩින් කරන එක. දැන් උඹලා දෙන්නම හරිද? උඹලා දෙන්නගේම account ඔස් වුණොත් එතනින් එහාට හිතාගන්නේ මොකද වෙන්නේ කියලා. අර O level fail වෙච්ච එක පිස්සු හැදෙනව නේද උට? ඇයිද උට ඊට පස්සේ කරගන්න දෙයක්වත් නැහැ. තමන් ගත්ත සල්ලි ආයේ තමන්ට හම්බෙන්නෙත් නැහැ. දැන් තමන් O level fail ඉලට කුලි වැඩක් තමයි කරන්න වෙන්නේ. හැබැයි අර ඌට එහෙම නැහැ. අර ඉගෙන ගත්ත එකාට එහෙම නැහැ. ඌ ට්‍රේඩින් ඌට හරියන්නේ නැතත් ට්‍රේඩින් කියන දේ ජීවිතේ ඌට හරියන්නේ නැති වුණත් ඌට එතනින් එහාට ඉගෙන ගත්ත දෙයින් මැච් එකක් ගන්න පුළුවන්. අනික මේ හොඳම දේ තමයි උඹලා නිකන් හොයලා බලපන්. උඹලා ඔය ගොඩක් මේ බබල් එක පස්සේ යන්නේ. ඒතර කෝස් කාරෝ පේජස් හැමදේම බලන්න උන්ට රීච් එකේ නේද යන්නේ. උන් පබ්ලිෂ් කරන්න බලන්නේ. ඒතකොට උන් හැම වෙලේම අවුරුදු 25න් කොට ගිය තරුණයෙක් ගැන හරි නැත්තම් ඉගෙන ගන්න නැතුව ඔන්ලයින් සල්ලි හොයපු මිදිහක් ගැන හරි ඕවා තමයි ප්‍රොමෝට් කරන්නේ. ඒතකොට ඒවනේ රීච් වෙන්නේ. ඇත්තටම උඹලත් ආස ඒ වගේ කන්ටෙන්ට් වලනේ. හැබැයි ඒ වගේම අනිත් පැත්තත් පොඩ්ඩක් බලපන්. ඉගෙනගෙන කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක. හරිද? ඉගෙනගෙන ගේමක් ගන්න කොච්චර ලේසිද කියන එක. හරිද? දැන් ගොඩක් උන් කියනවානේ මේ ජොබ් කරලා වැඩක් නැහැ ඊට වඩා ලේසි බිස්නස් එකක් කරන එක. බිස්නස් එකක් කරන එක යකෝ පට්ට අමාරුයි. හරිද? ඒක හැමෝටම හරියන්නේ නැහැ. හැමෝටම හරියනවා නම් මේ ලෝකේ හැමෝම බිස්නස් කරලා හැමෝම ලැම්බෝගිනි අරන් මේක සූරපුරයක් වගේ තියෙනවා. එහෙම වෙන්නේ නැත්තේ බිස්නස් කරනවා හරි ඒ තමන්ගේ දෙයක් කරනවා කියන එක self employed කියන එක පට්ට අමාරු දෙයක්. ඊට වඩා ඇත්තටම ජොබ් එකක් කරන එක මාර ලේසි. ඉතින් දැන් වෙලා තියෙන ඒකේ අනිත් පැත්ත. දැන් ගොඩක් උන් හිතාගෙන බිස්නස් එක කරන එක ලේසි ජොබ් එක කරන එක අමාරුයි. ඒ නිසා මම අමාරු නිසා මේ ජොබ් එක කරන්නේ මම මගේ බිස්නස් එකක් කරනවා කියලා. ඒ වගේ ගොබ්බ මයින්ඩ්සෙට් වලින් එන්න එපා. ඉතින් ඇත්තටම උඹලට ලේසියෙන් සල්ලි හම්බ කරන්න ඕන නම් ඉගෙනගෙන ඒ පැත්තෙන් ඵලයක් අමාරුවෙන් හරියට ඩිසිප්ලින් එක සල්ලි හම්බ කරන්න ඕන නම් තමයි ඉගෙන ගන්න ගමන් මේ ෆීල්ඩ් වලට බෑපන්. ඔන්ලයින් සල්ලි හම්බ කරන්න හරි තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න හරි ඔන්ටර්ප්‍රෙනර්ෂිප් හරි ඕන පැත්තකට එන්න මම කියන්නේ ස්ට්‍රක්චර්ඩ් এডুকেෂන් සිස්ටම් එකක් එක්ක. මොකද ගොඩක් උඹලා දන්නේ නැති කතා ගොඩාක් තියෙනවා එඩියුකේෂන් එකත් එක්ක ගොඩ ගියපු ඒවා. ඉතින් ඒ වගේම තමයි උඹලා දැන් ඔය ඉන්ස්පයර් වෙන චරිත තියෙනවානේ ලංකාවේ මේ කියන්නේ මොකක් හරි එක්ක මුල් කාලේ ඉගෙන ගන්න නැතුව ඊට පස්සේ සල්ලි හොයලා කොහොම හරි දැන් ධනවත් වෙච්ච මිනිස්සු. ඉතින් ඒ අයගේ කැරක්ටර්ස් යාලගේ ජීවිත කතාව පොඩ්ඩක් හොයලා බලපන්. ගොඩක් උන් තමන් සල්ලි හොයාගත්තට පස්සේ හරි ඉගෙන ගන්න try කරලා තියෙනවා. ගොඩක් උන් තමන් සල්ලි හම්බ කරාට පස්සේ ධනවත් වුණාට පස්සේ හරි ඩිග්‍රී එකක් කරලා තියෙනවා. ධනවත් වුණාට පස්සේ හරි එක එක යාලා කැමති ෆීල්ඩ් වලින් හොඳට ආයි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි තමන් යම් තැනකට ආව සල්ලි වලින් හරි කොහොම හරි යම් තැනකට ආවොත් එතන තේරෙනවා තමන්ගේ এডুকেෂන් එකට තැනක් එනවා කියන එක. අර අවුරුදු 25න් O level fail වෙලා ගොඩ යනවා වගේ නෙමෙයි.
අවුරුදු 25න් තමන්ගේ එඩියුකේෂන් එකත් එක්ක තමන් ගොඩ යන එක. හරිද? එතකොට තමන්ගේ නෙට්වර්ක් එක මාර වෙනස්, තමන්ට ඉන්න යාළුවෝ ටික මාර වෙනස්. එතකොට තමන් තැනකට ගියාම තමන්ගේ ලෙවල් එක වෙනම ලෙවල් එකක්. ඉතින් ඒ දේවල් ටික උඹලට තේරෙන්න පට්ට කාලයක් යනවා. ඉතින් ඒ නිසා මම උඹලට කියන්නේ උඹලගේ ටීනේජ් එක අවුරුදු 15 16 17 දාට ඔය කාලේ ඔය ගොබ්බයෝන්ගේ ගොබ්බ කතාල නාස්ති කරගන්න එපා. ඒ කාලේ හොඳම දේ තමයි ඔය ගොබ්බයන්ට අහුවෙන්නේ නැති ගන්නට. අඩුම තරම ඔය ගොබ්බයන්ට අහුවෙන්නේ නැති ගන්නට හරි ඉගෙන ගනින්. හරිද? ඊට පස්සේ තමන්ට කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ පාත් එක්ක කොහොමද තමයි යන්න ඕනේ කියලා හොඳට තේරෙයි අවුරුදු 21 22 වෙද්දි තමන්ට ජීවිතේ රෙස්පොන්සිබිලිටිස් එද්දි. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ උඹලගේ අවුරුදු 20 ගණන් වෙනකන්වත් හරිද ජීවිතේ නාස්ති කරගන්න. මොකද ඔය කාලේ ට්‍රැක් පන්න ගත්තොත් පන්න ගත්තම තමයි. ඉතින් ඒ නිසා එහෙම ට්‍රැක් පන්න ගන්න නැතුව හරි පාත්තේ කියලා ඉගෙන ගන්න බලපන්. ඉතින් සල්ලි හම්බ කරන එක ගැන කතා කරාට පස්සේ මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න බලපන්. නැතුව අර ලේසි ෂෝට් කට්ස් දාන්න යන්න එපා ගැම්බ්ලින් වගේ. ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නේ දෙමාපියෝ හරි ළමයි හරි කවුරු හරි මේක බලන් ඉන්නවා නම් උඹලට කියන්න තියෙන්නේ මේ දෙක බැලන්ස් කරලා ගේම් එකක් ගහන තරමට උඹලට සක්සස් රේට් එක වැඩි. හරිද? උඹලට ජීවිතය අර සාර්ථක වෙන්න මේ වෙන්න පුළුවන් chance එක වැඩි. ඔය හොරුන්ට වංචාකාරයොන්ට ඊළාට ඔය කෝස්කාරයොන්ට බොරු මේ ට්‍රේඩින් ගුරුවෝට අහුවෙන්නේ නැතුව උඹලට මේකේ මැච් එකක් ගන්න උලන් උඹලා එඩියුකේටඩ් වුණොත් ඉතින් ඔය කෝස්කාරයන්ට ඕනෙත් උඹලා එඩියුකේට් කරන්න නැතුව ඉන්න. මොකද එතකොට තමයි උන්ට තව උන්ගේ බොරු දේවල් දාලා උඹලගෙන් සල්ලි කඩා ගන්න පුළුවන්. සහ පිරමීඩ කාර්යොන්ටත් ඕනේ ඉගෙන ගත්ත නැති පිරිසක්. මොකද ඉගෙන ගත්ත නැති පිරිසක් තමයි අන්දන්න හරිම ලේසි. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ උඹලා පුළුවන් තරම් එඩියුකේට් එකන් හැම පැත්තකින්ම තමන්ගේ ස්කිල්ස් පැත්තෙන් හරි තමන්ගේ මේ පාසල් අධ්‍යාපනය මොනවා හරි හැම පැත්තකින්ම එඩියුකේට් වෙන්න බලපන්. ඊට පස්සේ ගේමක් ගහපන්. ඊට පස්සේ උඹලට පාත් ඕනේ තරම් පෙනේ ගේම් ගහන්න. ඉතින් ඒ නිසා ඕක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ළඟදී ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.